අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා A සිට B දක්වා Fe නිශ්චිත අනුකලය කියන්නේ A සිට B දක්වා මේ y සමානයි fx කියන වක්‍රය යට තියෙන වර්ගඵලයට කියලා. ඒ වගේම අපිට ඒ වර්ගඵලය මේ විදිහට ලියන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ y සමානයි fx කියන වක්‍රය. එතකොට අපි මේ AB කියන ප්‍රාන්තරය තීරු n සංඛ්‍යාවකට බෙදනවා කියලා ගත්තොත් මෙතන ඩෙල්ටා x කියන්නේ මේ එක තීරුවක පළල. මෙතන xi ස්ටාර් කියන්නේ xi ඍණ 1 xi කියන උපප්‍රාන්තරය ඇතුලේ තියෙන ඕනෑම අගයක්. දැන් මෙතන අපි x බිඳුව a සමානයි x බිඳුව කියලා ගත්තොත් x බිඳුව x1 කියන උපප්‍රාන්තරය ඇතුලේ තියෙන ඕනම අගයක් තමයි x1 ස්ටාර් කියන්නේ. ඒ වගේම x1 x2 කියන උපප්‍රාන්තරය ඇතුලේ තියෙන ඕනෑම අගයකට තමයි x2 ස්ටාර් කියන්නේ. ඒ වගේම මේ xi ස්ටාර් කියන අගයන් අපි හඳුන්වනවා නියැදි ලක්ෂ කියලා. දැන් අපි මේ වක්‍රය යට ඇති වර්ගඵලය තීරු n සංඛ්‍යාවකට බෙදනවා කියලා ගත්තොත් මේ එක එක තීරුවේ වර්ගඵලය සන්නිකර්ෂණය කරනවා ආධාරකයේ ඩෙල්ටා x වෙන ඒ වගේම උස fxi ස්ටාර් වෙන ඍජු කෝණාශ්‍ර වලින්. දැන් මෙතන ඩෙල්ටා x වරක් fxi ස්ටාර් වලින් ලැබෙන්නේ තීරුවක වර්ගඵලයේ සන්නිකර්ෂණය කිරීම සඳහා යොදා ගන්න ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. එතකොට මේ සිග්මා ලකුණෙන් කියන්නේ මේ සියලුම ඍජු කෝණාශ්‍රවල වර්ගඵලවල එකතුව. අපි දන්නවා මෙතන අපි මේ AB කියන ප්‍රාන්තරයේ බෙදෙන තීරු සංඛ්‍යාව වැඩි වෙනකොට මේ ඍජු කෝණාශ්‍රවල වර්ගඵලවල එකතුව මේ වක්‍රය යට තියෙන වර්ගඵලයට ආසන්න වෙනවා. එහෙනම් n අනන්තය කරා එළඹෙනකොට මේ ඍජු කෝණාශ්‍රවල වර්ගඵලවල එකතුව මේ වක්‍රය යට ඇති වර්ගඵලයට සමාන වෙනවා. ඒ වගේම A සිට B දක්වා y සමානයි fx කියන වක්‍රය යට ඇති වර්ගඵලය අපි හඳුන්වනවා A සිට B දක්වා Fe නිශ්චිත අනුකලය කියලා. දැන් මෙතන B කියන්නේ උඩත් සීමාව කියලා හඳුන්වනවා. ඒ වගේම A කියන්නේ යටත් සීමාව කියලා හඳුන්වනවා. දැන් මෙතන F කියන ශ්‍රිතය අනුකල්ය කියලා හඳුන්වනවා. fx කියන ශ්‍රිතයට එන්නේ ධනාගයන් නම් ඒ කියන්නේ මෙතන fx කියන ශ්‍රිතය පිහිටන්නේ x අක්ෂයට ඉහළින් නම් A සිට B දක්වා fx නිශ්චිත අනුකලය කියන්නේ A සිට B දක්වා මේ y සමානයි fx කියන වක්‍රය යට තියෙන වර්ගඵලයට. එතකොට y සමානයි fx කියන ශ්‍රිතය සඳහා ධනාගයන් සහ ඍණාගයන් දෙකම පවතිනවා නම් ඒ කියන්නේ මෙන්න මේ විදිහට y සමානයි fx කියන ශ්‍රිතය x අක්ෂයට ඉහළිනුත් x අක්ෂයට පහළිනුත් පවතිනවා නම් A සිට B දක්වා Fe නිශ්චිත අනුකලය කියන්නේ මේ වක්‍රය යට ඇති ශුද්ධ වර්ගඵලය. ඒ කියන්නේ අපිට ඒක මේ විදිහට හඳුන්වන්න පුළුවන්. අපි මෙතන A1 කියලා ගන්නේ x අක්ෂයට ඉහළින් සහ y සමානයි fx කියන වක්‍රයට පහළින් ඇති වර්ගඵලවල එකතුව. දැන් මෙතන මේ රූපේ හැටියට නම් A1 කියලා ගන්නේ මෙන්න මේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි එකතුව. A2 කියලා ගන්නවා x අක්ෂයට පහළින් සහ y සමානයි fx කියන වක්‍රයට ඉහළින් ඇති වර්ගඵලවල එකතුව. දැන් මේ රූපේ හැටියට නම් මේ වර්ගඵලය අපි A2 කියලා ගන්නවා. එහෙනම් A සිට B දක්වා Fe නිශ්චිත අනුකලය කියන්නේ A1 ඍණ A2. ඒ කියන්නේ x අක්ෂයට ඉහළින් ඇති වර්ගඵලවල එකතුව ඍණ x අක්ෂයට පහළින් ඇති වර්ගඵලවල එකතුව. දැන් අපි නිශ්චිත අනුකලයේ ගුණ ගැන කතා කරන්න යන්නේ. මුලින්ම තියෙන්නේ A සිට B දක්වා Fe නිශ්චිත අනුකලයේ සමාන වෙනවා ඍණ B සිට A දක්වා Fe නිශ්චිත අනුකලයට. දෙවැනි එක තමයි A සිට A දක්වා Fe නිශ්චිත අනුකලය 0යි. එතකොට C කියන්නේ ඕනම නියතයක් නම් A සිට B දක්වා C වල නිශ්චිත අනුකලය අපිට ලියන්න පුළුවන් C වරක් B ඍණ A කියලා.
දැන් ඊළඟට තියෙන්නේ A සිට B දක්වා Fe නිශ්චිත අණුකලය සමානයි A සිට C දක්වා Fe නිශ්චිත අණුකලය ධන C සිට B දක්වා Fe නිශ්චිත අණුකලය කියලා. දැන් මෙතන C කියන්නේ A සහ B අතර අගයක්. අපි දන්නවා A සිට B දක්වා Fe නිශ්චිත අණුකලය කියන්නේ A සිට B දක්වා මේ fx කියන වක්‍රය යට තියෙන වර්ගඵලය. එහෙනම් අපි මේ AB අතර අගයක් ගත්තොත් C කියලා අපිට කියන්න පුළුවන් A සිට C දක්වා y සමානයි fx කියන වක්‍රය යට තියෙන වර්ගඵලයේත් C සිට B දක්වා fx වක්‍රය යට තියෙන වර්ගඵලයේත් එකතුව A සිට B දක්වා fx කියන වක්‍රය යට තියෙන වර්ගඵලයට සමාන වෙනවා කියලා. දැන් ඊළඟ එක තමයි A සිට B දක්වා cfx වල නිශ්චිත අණුකලය. දැන් මෙතන c කියන්නේ නියතයක්. fx කියන ශ්‍රිතය c වලින් ගුණ වෙලා තියෙනවා. දැන් මේ විදිහට c කියලා නියතයකින් ගුණ වෙලා තියෙන අවස්ථාවක අපිට මේක ලියන්න පුළුවන් c වරක් A සිට B දක්වා fe නිශ්චිත අණුකලය කියලා. අවසානයේට තියෙන්නේ A සිට B දක්වා fx ධන හෝ ඍණ gx වල නිශ්චිත අණුකලය සමානයි A සිට B දක්වා fxc නිශ්චිත අණුකලය ධන හෝ ඍණ A සිට B දක්වා gxc නිශ්චිත අණුකලය. ඒ කියන්නේ මේ විදිහට ශ්‍රිත දෙකක එකතුවක් හෝ අන්තරයක් තිබුණොත් අපිට එම ශ්‍රිතවල වෙන වෙනම නිශ්චිත අණුකලවල එකතුවක් හෝ අන්තරයක් විදිහට ලියන්න පුළුවන්.